අනුරාධපුර ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ දැනට වැඩ ඉන්න සුදු බෝධීන් වහන්සේ ඉතාමත්ම දුර්ලභ බෝධීන් වහන්සේ නමක්. අනුරාධපුර උතුම් පුණ්‍ය භූමියට අයිති මේ බෝධීන් වහන්සේ පින්වත් ඔබ සැමට දැන් පැහැදිලිව මේ දිනවල දැක බලා ගන්නට පුළුවන් මේ පොසොන් කාල සීමාව තුළදී මේ බෝධීන් වහන්සේ අපි සොයාගත්තේ නැත්නම් අපිට ලැබුණේ අපේ මේ විහාරස්ථානයේ දාගැබ් වහන්සේගේ පාදමේ තිබිලා තමයි හොයාගත්තේ අපි. මුලින් මේ බෝධීන් වහන්සේගේ අංකුරය සොයා ගන්නකොට අපිට ලැබෙනකොට අඟල් දෙකක පමණ ඉතාමත්ම කුඩා බෝධීන් වහන්සේ නම නැත්නම් බෝ අංකුරයක්. ඒ කුඩා කාලේ ඉඳන්ම බෝපත්‍රවල තිබුණා එක පැත්තක් සුදු පාටයි එක පැත්තක් කොළ පාටයි බොහොම අලංකාර විදිහට තිබුණා. පස්සේ ටිකින් ටික වර්ධනය වෙලා දැන් අවුරුදු 15ක් වුණා මේ බෝධීන් වහන්සේට. ඒ අවුරුදු 15 තුළ ටිකින් ටික වර්ධනය වෙලා දැන් ඉතාමත්ම අලංකාර විදිහට තනි සුදු පැහැයෙන් යුක්ත බෝපත්‍ර වලින් යුක්ත බැබළුන බෝධීන් වහන්සේ නම බවට පත් වෙලා තිබෙනවා. සාමාන්‍ය බෝධීන් වහන්සේගේ ශාඛාවක් හැටියට ශාඛා දෙකක් හැටියට තමයි මේ සුදු බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ සයිතාමත් දුර්ලභ බෝධීන් වහන්සේ නමක් හැටියට හඳුන්වන්නට පුළුවන්. අපි සදායතුන් ගොඩක් දෙනෙක් මේ බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙනවා. ප්‍රාර්ථනා සුදු බෝධි කියලා තමයි සමහර අය හඳුන්වන්නේ. ගොඩක් දෙනෙක් බාරහාර වෙමින් තමන්ගේ ගැටළු වලට ප්‍රශ්න වලට බාර වීම ආදී කටයුතු මේ බෝධීන් වහන්සේ අභියසට ඇවිදලා සිදු කරනවා. විශේෂයෙන්ම මේ බෝධීන් වහන්සේ අභියස පුරපසළොස්වක පොහොය දවස්වල පස්වරු 6ට විශේෂ පූජාවක් පවත්වනවා. මල් පූජාව සහ අටපිරිකර පූජාව. වාර්ෂික වශයෙන් උත්තේ පින්කම ඉතාමත් උත්කර්ෂවත් අන්තිමින් අපි සිදු කිරීමට කටයුතු යොදලා තිබෙනවා. දැන් වසර 15ක් පුරා මේ පින්කම අපි සිදු කරලා තියෙනවා. ඒ වගේමයි අනුරාධපුර උතුම් පුණ්‍ය භූමි වන්දනාවට පැමිණෙන දුර පළාත්වල පින්වත් පිරිසට මේ බෝධීන් වහන්සේ දැක බලා ගැනීමට වැඳ පුදා ගැනීමට එහෙමත් නැත්නම් මේ පූජාවලට සහභාගී වෙන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනුරාධපුර පොදු වෙළඳසැල අසලට පැමිණිලා එතනින් දකුණු දෙසට තිබෙන මාර්ගයේ මීටර් 100ක් පමණ පැමිණෙනන් පස්සේ ලංකා විදුලි වල මණ්ඩලයේ කාර්යාලය තියෙන දකුණු පැත්තට එම විදුලි වල මණ්ඩලයේ ඉදිරි පිටම තමයි ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඒ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ තමයි මේ සුදු බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ. ඒ නිසා පින්වත් ඔබ සැමට අපි කාරුණිකව ආරාධනා කරනවා මේ පුණ්‍යවන්ත බෝධීන් වහන්සේ දැක බලාගෙන තමන්ට අවශ්‍ය ආකාරයේ බුදු පූජා පවත්වමින් මේ උතුම් පුණ්‍ය භූමියේ වැඩ සිටින මේ බෝධීන් වහන්සේ අභියස පින්පුරන්නට කුසල් දහම් වඩන්නට කටයුතු කරන්න හැටියට අපි බොහෝ වෙලාවට කල්පනා කරන්නේ මේක අපේ පිනට ලැබුණා වූ බෝධීන් වහන්සේ නම. 1986 වසරේ සිටම ටිකෙන් ටික උදේ සවස පිරිත් සජ්ජායනා කරමින් විවිධ පින්කම් කරමින් විශේෂයෙන් මම තනියෙන් තමයි මේ පින්කම් ටික සිදු කළේ. උදේ අලුයම් කාලයේ පැය දෙකකුත් සවස් කාලයේ පැය දෙකකුත් පිරිත් සජ්ජායනා කරමින් පිරිත් සූත්‍ර 15ක් පමණ සජ්ජායනා කරමින් මගේ එක්තරා අධිෂ්ඨානයක් තිබ්බා යම් විශේෂ දෙයක් මේ භූමියේ මතුවෙන්නට ඕනයි කියලා. මම හිතනවා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් වෙන්න ඕනේ චෛත්‍ය කොන්ක්‍රීට් එක අස්සෙන් මේ කොන්ක්‍රීට් පාදම අස්සෙන් මේ බෝධීන් වහන්සේ මතුවන්නේ. කොහොමුණත් ඉතාමත්ම බැබලෙන බෝධීන් වහන්සේ නමක් පුණ්‍යවන්ත බෝධීන් වහන්සේ නමක් හැටියට දැන් මේ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. කෙනෙකුට ඇවිදින්න තමන්ගේ පුණ්‍යවන්ත දෑසින් දැක බලාගෙන පුණ්‍යවන්ත දෑතින් වන්දනාමාන කරගෙන මේ පුණ්‍ය භූමියේ පින්පුරන්නට දැන් අවස්ථාව සැලසෙලා තිබෙනවා. ඒ නිසා සසර ගමන ඇවිදගෙන යන පින්වත් ඔබට අනුරාධපුර වන්දනාවේ පැමිණි අවස්ථාවේ තවත් විදාර පින්කම සිදු කර ගැනීම දැන් අවස්ථාව සැලසෙලා තිබෙනවා. ඒ නිසා සියලු දෙනාට අපි කාරුණිකව ආරාධනා කරනවා මේ පුණ්‍ය භූමියට පැමිණෙන්න. පැමිණිලා මේ උතුම් බෝධීන් වහන්සේ දැක බලාගෙන බුදු පූජාව පවත්වලා වන්දනාමාන කරලා මේ පුණ්‍ය භූමියේ ඉඳගෙන මේ තමන්ගේ පාරමිතාවන් පුරා ගැනීමට අවශ්‍ය පින්පුරවා ගන්න හැටියට අපි කාරුණිකව ආරාධනා කරනවා. දෛනිකව අනුරාධපුර සුදු භූමිය වන්දනා කරමිට පැමිණෙන උතුම් ජයශ්‍රී මහ බෝසත්තුන් වහන්සේ වන්දනා කරන
උතුම් වූ ස්වර්ණමාලී ජයති රාජානන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන පින්නත් හැම දිනටම විශේෂයෙන්ම අපි කාරුණිකව ආරාධනා කරන්නේ මේ පුණ්‍ය භූමියට එන්න කියලා. මාර්ගය හොයාගන්නට පුළුවන් කිසි අපහසුතාවක් නැහැ. අනුරාධපුර නගරයට ඇවිදලා සුදු බෝධිය පන්සල කියලා ඇහුවනම් ඕනෑම කෙනෙක් දන්නවා. නගරේ ඉන්න පින්නත් හැකින් අහගෙන එන්නට පුළුවන්. එහෙම නැත්නම් පැරණි බස්නාතුම්පල අසරින් දකුණට ඇති මාර්ගයේ ඇවිදලා මේ ස්ථානයට සමීප වෙන්නත් පුළුවන්. ඒ වගේම ධර්මපාල මාර්ග ඔස්සේ පැමිණිලා නුවර තානායමලගෙන් ඇතුළට තිබෙන මාර්ගයේ පැමුණුනත් මේ ස්ථානයට ළඟා වන්නට පුළුවන්. මාර්ග තුනක්ම තිබෙනවා. ඒ නිසා ඒ විදිහට පැමිණිලා මේ උතුම් පුණ්‍ය භූමියේ මේ බෝධින් වහන්සේ වැළපදා ගන්න හැටියට දැක බලා ගන්න හැටියට අපි පින්වත් ඔබ සැමට කාරුණිකව ආරාධනා කරනවා.